සුබ දවසක්. ඉතින් ඔයාලට ගෙනත් තියෙනවා තවත් එන්ට්‍රි මොඩියුල් එකක්. ඉතින් මේක කතා කරන්න කලින් මතක් කරන්න ඕන water free signals ඊට පස්සේ market updates මේ වගේ videos ගොඩක් දේවල් ගොඩක් opportunities ගන්න පුළුවන් අපේ free group එකට join වෙනවා. ඉතින් පල්ලෙහා තියෙනවා. එකතොන මුලින්ම මතක් කරා පල්ලෙහා තියෙනවා group link එක. මොකද මට messages ගොඩක් එනවා group link එක දාන්න group link එක දාන්න කියලා. ඉතින් group link එක තියෙනවා TikTok bio එකේ. ඔයා මේ වීඩියෝ එක බලන්නේ FB එකේ නම් comment section එකේ ඇති. YouTube එකේ නම් comment section එකේ එහෙම නැත්නම් description එකේ ඇති. ඔයා TikTok එකේ නම් මගේ profile එකට යන්න. මගේ profile එකෙන් මම දාලා තියෙන about එකේ group link එක. ඉතින් ඒකට join වෙන්න බැරි නම් message එකක් දාන්න. හරි. ඉතින් ඔන්න ඒක miss කරගන්න එපා. group එක ගොඩක් වටිනවා. හරි එතකොට මේ වීඩියෝ එකෙන් අපි දැන් පහුගිය වීඩියෝස් වලින් වගේම මේ වීඩියෝ එකෙන් ගෙනත් තියෙනවා ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක්. ඒ තමයි මේ sessions high low liquidities කියන එක. හරිද? කියන්නේ sessions high low liquidities කියන එක. මේ liquidity කියන දේවල් ළමයි අපි ගොඩාක් නම් විදියට කතා කරනවා. ඒතර inducements කියලා liquidity වර්ග ගොඩාක් බෙදලා තියෙනවා. ඊට පස්සේ එතනින් එහා ගියාට පස්සේ low resistance liquidity failure swings ඊට පස්සේ high resistance liquidity වගේ ගොඩක් තියෙනවා. හරිද? ඊට පස්සේ POI liquidities කියයි වගේ ගොඩක් ලික්විඩිටි තියෙනවානේ. ඒතකොට මේ කතා කරන්න යන්නේ මාකට් එකේ ඔයාට ගන්න පුළුවන් බෙස්ම ලික්විඩිටි පොයින්ට් එක. ඉතින් ඔයා දන්නවා මාකට් එක ගොඩම මූව් වෙන්නේ. ඒ කියන්නේ ගොඩම ප්‍රොෆිටබල් වෙන්න පුළුවන් ඔයාට ලික්විඩිටි අඳුරගෙන ට්‍රේඩ් කරොත්. ඒ වගේම ලික්විඩිටි ගත්තට පස්සේ මාකට් එක යම්කිසි ලෙවල් එකක තියෙන යම්කිසි පොයින්ට් එකක තියෙන ලික්විඩිටි ගත්තට පස්සේ ඔයා දන්නවා ඔයා හිතන්නකෝ IRL ලික්විඩිටි ගත්තොත් ඊළඟට මාකට් එක යන්නේ ERL වලට. හරිද? අන්න ඒ වගේ මාකට් එකේ යම්කිසි තැනක ලික්විඩිටි ගත්තයින් පස්සේ ඔයාට ට්‍රේඩ් එකකට එන්ට වෙන්න පුළුවන් නම් උදාහරණයක් විදිහට sell side liquidity ගත්තට පස්සේ ඔයාට එන්ට වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ sell side liquidity අඳුරගෙන ඒ liquidity ගත්තට පස්සේ ඔයා මාකට් එකට buy entry එකක් දා ගන්නවා නම් ඒක profit වෙන තියෙන සම්භාවිතාව ගොඩාක් වැඩි. හරිද? profit වෙනවා. හරිද? ලොකු win rate එකක් තියාගෙන trade කරන්න පුළුවන්. එතකොට අද මේ කතා කරන්න යන්නේ මේ ඔයාලට ගොඩාක් important වෙන ICT lesson එකක්. ඉතින් මේක අත්දැකීමෙන් මම මාකට් එකේ දැකලා තියෙනවා. ඒ වගේම liquidity වර්ග කතා කරාට ගොඩක් කට්ටිය ඔය ස්විම් පොයින්ට්ස් වල ලික්විඩිටි තියෙනවා කියලා කතා කරාට ඒවා හරියටම තියෙන්නේ මොන පොයින්ට්ස් වලද කියලා ගොඩක් කට්ටිය අඳුරගන්නේ නැහැ. ඉතින් මේකෙදී අපි කරන්නේ ඒෂියන් එකේ තියෙන ලික්විඩිටිස් මේ ජුඩා ස්විං එක නෙමෙයි කතා කරන්නේ. ඒෂියන් එකේ තියෙන ලික්විඩිටි මාකට් එක, ඒ කියන්නේ ඒෂියන් එකේදී හදනවනේ මේජර් හයි එකකුයි මේජර් ලෝ එකකුයි ඒෂියන් එකේ. ඒතොර ඒෂියන් එකේ තියෙන මේ හයි එක හෝ ලෝ එක අපිට ගන්න පුළුවන් ලික්විඩිටි විදියට. හරිද? කියන්නේ ඒෂියන් එකේ හයි එක හෝ ලෝ එක අපිට ගන්න පුළුවන් මේ වැඩේදී ලික්විඩිටි විදියට. ඊට පස්සේ ওই ලික්විඩිටි ගන්න ඕන මතක තියාගන්න තවත් සෙෂන් එකකින්. ඒ කියන්නේ ලන්ඩන් ඕපන් එකේ. ලන්ඩන් එකේදී තමයි ගන්න ඕන මෙන්න මේ හයි එකේ හෝ ලෝ එකේ ලික්විඩිටි ටික ගන්න ඕන. හරිද? එතකොට මේකෙදි වෙන්නේ මෙන්න මේ විදියට. ඔයා හිතන්නකෝ මාකට් එක මෙන්න මෙහෙම ඒෂියන් එකේ ගිහිල්ලා තියෙනවා. හරිද? ඊට ඒෂියන් එකේ ලෝ එක මෙතනින් හදනවා. මෙතනින් ඒෂියන් එකේ ලෝ එක හදනවා. ඊට පස්සේ මේ විදිහට මාකට් එක මූව් වෙලා ලන්ඩන් ඕපන් එක වෙනවා. හරිද? ලන්ඩන් ඕපන් එක වෙලා මෙන්න මේ විදිහට පල්ලෙහාට කඩාගෙන වැටෙනවා. වැටිලා මෙන්න මේ දැන් මේක ඒෂියන් එකේ ලෝ එක. මෙන්න මේ ඒෂියන් එකේ ලෝ එක හන්ට් කරලා අඳුර ගන්න ඕනේ මේ ඒෂියන් එකේ ලෝ එක හන්ට් කරා කියන එක. ඒ කියන්නේ ඔයාලට ඒකට යූස් කරන්න පුළුවන් turtles of ඊට පස්සේ CISD ඊට පස්සේ SMTs ඔන්න ඔය වගේ මෙතඩ්ස් යූස් කරන්න පුළුවන්. නැත්නම් මේක ඒ කියන්නේ ඒෂියන් එකේ ලෝ එක ඉන්ඩියුස්මන්ට් එකක් විදිහට අරගෙන මේ පැත්තේ තියෙන PI එක ටැප් කරලා පස්සේ ඔයාලට buy entry එක ගන්න පුළුවන්. ලික්විඩිටි අඳුරගෙන ඉන්න. ඒ කියන්නේ මෙතන ලික්විඩිටි ගත්තට පස්සේ මෙතන බ්‍රේක් එකක්. ඒ කියන්නේ BOS එකක් දෙන්න. කියන්නේ මාකට් එකේ ස්ට්‍රක්චර් shift එකක් හෝ නැත්නම් මාකට් එකේ ස්ට්‍රක්චර් රනින් shift එකක් නෙමෙයි ලික්විඩිටි තමා ගත්තේ කියන එක අඳුර ගන්න ඕන. හරිද? එහෙම අඳුරගෙන තමයි මේ ට්‍රේඩ් එක ගන්න ඕන. ඉතින් ගොඩාක්ම ඒ කියන්නේ ලන්ඩන් එකේදී කරන්නේ ඒෂියන් එකේ ලික්විඩිටි අරගෙන ඒෂියන් එකේ හයි එක හෝ ලෝ එක බ්‍රේක් කරලා එතන ලික්විඩිටි සිගනල් එකක් හදලා මාකට් එක උඩට මූව් වෙනවා. හරිද? ඒ කියන්නේ අනිත් පැත්තට යනවා. හරිද? බයි සයිඩ් නම් සෙල් සයිඩ් යනවා. සෙල් සයිඩ් නම් බයි සයිඩ් යනවා. ඒතර මෙතන මේ විදිහට අර මම කිව්ව මෙතඩ්ස් වලින් බලන්න මගේ ප්‍රොෆයිල් එකෙත් මම දාලා තියෙ ගොඩක් වීඩියෝ ඒ වීඩියෝස් බලලා ඔයාලට මෙතනින් එන්ට්‍රි එක ඒ විදිහට ලික්විඩිටි ගත්තා කියන අඳුරගෙන එන්ට්‍රි එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ටාගට්ස් වලට යන්න පුළුවන් මෙහි තියෙන IRL ටාගට් කළේ මම නැත්තම් ඔයාලට ගන්න පුළුවන් මොනවාද ෆේලියර් ස්විංග්ස් වගේ මේ පැත්තේ තියෙන මෙන්න මේ අපුල් එකේ ෆේලියර් ස්විංග්ස් ඔය වගේ දේවල් බෙලිෂ් ඕඩර් ෆ්ලෝස් ඔය වගේ දේවල් ඔයාලට ටාගට් කරන්න පුළුවන්. නැත්තම් වොලියුම් එක වගේ වොලියුම් ටූල් එක වගේ යූස් කරලා මේ පැත්තේ තියෙන high volume nodes හෝ low volume nodes වලට ටාගට්ස් විදිහට තියාගන්න පුළුවන්. හරිද? නැත්තම් ස්ටේබල් RR එකක් කියන 1 to 2 1 to 2 1 to 3 1 to 3 ඔයාලට ඒක අල්ල ගන්න පුළුවන්. හරිද? හරි අපි බලමු මේක කොහොමද මාකට් එකේ යන්නේ කියලා. ඉතින් ඔන්න ඔයාලට පෙන්නන්න මෙතන දැන් මේ තියෙන්නේ මම ඉන්ඩිකේටර් එකක් දාගෙන තියෙනවා. මේ ඉන්ඩිකේටර් එක ICT kill zones ලක්ස් ඇල්ගෝල් වගේ ඉන්ඩිකේටර් එක මේකෙන් අපිට පෙන්නනවා හරියටම time sessions. හරි. එතකොට මෙතන
ඒ වගේ මතක් කරන්න ඕනේ මේ UTC-4 ටයිම් එකෙන් නෙමෙයි දැන් ආ බලන්න ඕන. UTC-5 ටයිම් එකේ. හරි. හරි මෙතන තියෙන ඔන්න ඒෂියන් එකේ ලෝ එක. මේ තියෙන ඒෂියන් රේන්ජ් එකේ හදපු ලෝ එකක් තියෙනවා. හරි. දැන් ඒෂියන් එකේ උඩින්ම හදපු ලෝ එක මොකද්ද? මේක. හරිද? highest point එක මේක. එතකොට මේක ඒෂියන් එකේ ලෝ එකක්. හරිද? එතකොට මෙන්න මේ ඒෂියන් එකේ ලෝවස්ම පොයින්ට් එක හෝ හයිස්ම පොයින්ට් එක නැතුව මේ වගේ තියෙනවනේ ඕක ඇතුළෙත් ලෝස් හදලා මේ ලෝස් ඔයාලට පුළුවන් ගන්න මේ ලෝස් ඔයාලට ගන්න පුළුවන් හැබැයි මේ ලෝ එක ස්විප් එකක් දීලා මෙතන තියෙන PI එකට ටැප් කරන්න. ඒක ගොඩක් ප්‍රොෆිටබල්. හරිද? ඒක හයි ප්‍රොබැබිලිටි වෙනවා. එහෙම වෙන්න ඕනේ. එහෙම නැත්නම් මාකට් එකේ මේජර් පොයින්ට් එකක්. මේජර් පොයින්ට් එක දැන් මේ බලන්න මෙතන දීලා තියෙන්නේ ලික්විඩිටි පොයින්ට් එකක්. ඒ කියන්නේ මෙතන ලික්විඩිටි තියෙන හැම හයි එකේම ලෝ එකේම ලික්විඩිටි තියෙනවා. හැබැයි මෙතන දීලා තියෙන්නේ එයාට අප් ට්‍රෙන්ඩ් එකට යන්න ඕන ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්න ඩිස්ප්ලේස් කරලා එහෙම බ්‍රේක් එකක්. ඉතින් ඔය බ්‍රේක් එක අඳුර ගන්න ඕනේ. ඒකට මගේ වීඩියෝස් බලන්න මගේ වීඩියෝස් වල තියෙනවා. හරි. අපි ඕක පැත්තකින් තියමු. එතකොට එතනදී ඔයාලට අන්න ඒ විදිහට තමයි එන්ට්‍රි එක ගන්න ලැබෙන්නේ. එතකොට මේක ලන්ඩන් එකේ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිව්යෝක් එකේදී. හරිද? ඒ කියන්නේ මේ ඒෂියන් එකේ ලික්විඩිටි ලන්ඩන් එකේ ගන්නවා වෙන්නත් පුළුවන් ඇවිල්ලා. නැත්නම් ලන්ඩන් එකේ ගන්න නැතුව මොකේද නිව්යෝක් එකේ ඇවිල්ලා ගන්නත් පුළුවන්. හරිද? එතකොට මෙතන බලන්න දැන් මේ තියෙන්නේ ඒෂියන් එකේ. හරිද? ඒ දවසේ ඒෂියන් එකේ ලෝවස්ට්ම පොයින්ට් එක. එතකොට මෙන්න මේ ලෝවස්ට්ම පොයින්ට් එක හෝ හයිස්ට්ම පොයින්ට් එකේ ලික්විඩිටි ගත්තට පස්සේ එන්ට්‍රි ගන්නවා නම් ඒක ගොඩක් හොඳයි. මෙතන තියෙනවා ලෝවස්ට්ම පොයින්ට් එක. හරිද? දැන් බලන්න මේකේ ලික්විඩිටි අරගත්ත මාකට් එක කොතනින්ද? ලන්ඩන් එකේ. මේ සෝරි නිව්යෝක් එකේ. නිව්යෝක් එකෙන් මෙන්න මෙතන තියෙන ලික්විඩිටි අරගෙන මෙතන ඔයාලට සෙටප් එකක් හදලා තියෙනවා. මේ සෙටප් එක හරියට ඔලුවට දාගෙන මෙතනින් ඔයාලට එන්ට්‍රි එකක් ගවන හොඳ එන්ට්‍රි එකක් මෙතනින් ගහන්න පුළුවන්. හරිද? හොඳ හයි ප්‍රොබැබිලිටි එන්ට්‍රි එකක් ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. හරි අපි තව බලමු. මේක දැනගෙන කරන්න ඕන දෙයක් කියලාත් මතක තියාගන්න. නොදැන කරන්න යන්න එපා. නොදැන කරොත් ඔයාලට ෆේල් වෙන්න පුළුවන් වැඩි. හරිද? හරි මේ බලන්න මෙතන ලස්සනටම දීලා තියෙනවා. මෙතන තියෙනවා ඒෂියන් එකේ හයි එක. හරියට අඳුරගෙන එක සෙටප් එකකට හුරු වෙලා මේ ට්‍රේඩ් කරන්න මේදී. මෙතන තියෙනවා මොකද්ද ඒෂියන් එකේ හයි එක. හරිද? ඒෂියන් එකේ හයි එක තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා මාකට් එකේ මොකද්ද? මෙතන මාකට් එකේ OB එකක් තියෙනවා. මෙතන OB එකක් මාකට් එකේ තියෙනවා. හරිද? එතකොට බලන්න මෙන්න මේක ඉන්ඩියුස්මන්ට් එක විදිහට මාකට් එක අරන් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනදී මාකට් එක ඒෂියන් එකේ highest point එක. ඔයා මම recommend කරන්නේ මෙන්න මේ වගේ lowest point එක. ඒෂියන් එකේ හදපු lowest point එක හෝ highest point එක ඒක liquid විදිහට ගන්න කියලා. ඒක liquid ගත්තා කියන්නත් ඔයාලට reasons තියෙන්න ඕනේ. ඕක break කරපු පරිදි down වෙනවා කියලා කියනවා නෙමෙයි මම. මගේ trading view එක මම හිතන්නේ ඉවර වෙලා තියෙන්නේ. අවුලක් නැහැ. මම මෙහෙම පෙන්නන්න. දැන් expire වෙලා තියෙනවා මම හිතන්නේ. okay. අවුලක් නැහැ මම ඔයාලට මෙහෙම බලන්නම්. හරි මේදී වැස්ස නිසා පොඩ්ඩක් සවුන්ස් එහෙම හෙනවා අඩු ඇති නැත්තං පොඩි නෙට්ටොක් ඉෂුව එකක් වගේ යන ඇති ගණන් ගන්න දෙපාරයි. හරි එතකොට මෙතන එන්ට්‍රි එක දීලා තියෙන විදිය බලන්න මෙන්න මේක CSD මෙතන දීලා තියෙන මං කිව්වා වගේ CSD මේ තියෙන CSD ලෙවල් එක ඊට පස්සේ CSD ලෙවල් එක එතන හදලා ඊට පස්සේ මෙතන මාකට් එකේ තියෙනවා fair value gap එකක් මේ තියෙන්නේ මාකට් එකේ බ්‍රේක් එක හරි බලන්න මාකට් එක ඒ විදිහට නැත්නම් ඔයාට සරලම ගත්තොත් ඔය දේවල් මුකුත් බලන්නේ නැතුව සරලම ගත්තොත් මාකට් එක ඔන්න POI එකට ආවා. හරිද? මෙහෙට උඩට BS කරලා තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට MSS කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයාට එන්ට්‍රි ගහ ගන්න පුළුවන්. මේ බලන්න. අන්න ඔන්න ඔය වගේ සෙනාරියෝ එකක්. ඔය වගේ ලස්සන සෙනාරියෝ එකක් ඔයාලට දුන්නාට පස්සේ මේක high probability point එකක් වෙනවා. හරිද? මෙන්න මේ ඒෂියන් එකේ තියෙන liquidity market එක අර ගන්නවා. ඊට පස්සේ අපේ තියෙන POI එකක් අපි support එකක් විදිහට ගන්නවා. කියන්නේ PDR එකක් අපි support එකක් විදිහට ගන්නවා. අරගෙන එතනත් ලෝව ටයිම් ෆ්‍රේම් මෙන්න මේෂන් එක ලික්විඩිටි තමා ගත්ත කියන එක ලස්සනට කන්ෆර්ම් කරගන්න අපිට ඔයා බලන පැත්තට ලස්සන්ට එන්ට්‍රි එක දුන්නට පස්සේ එතකොට මාකට් එකේ මේ බයි සයිඩ් ලික්විඩ් වෙලා තියෙන්නේ මේ වෙලාවේදී මෙන්න මේ ඒෂියන් එකේ ලික්විඩිටි ඒ කියන්නේ ඒෂියන් එකේ හයි එක හරි ඒෂියන් එකේ හයි එක තමයි මෙතනදී ලික්විඩ් වෙලා තියෙන්නේ ඒ වගේම ඒෂියන් එකේ ලෝ එකත් මට පේනවා ලික්විඩිටි අරගෙන තියෙනවා කියලා මේ ඒෂියන් එකේ ලෝ එකත් ලික්විඩිටි අරගෙන තියෙනවා මෙන්න මේ කැන්ල් එකෙන් එතකොට මෙතන ප්ලේ වෙලා තියෙනවා මෙතන මාකට් එකේ TS එක කන්ෆර්ම් වෙනවා මෙන්න මේ හයි එක බ්‍රේක් කරනවත් එක්කම ඊට පස්සේ මාකට් එක මෙන්න මෙතන තියෙන බුලිෂ් OF එකට රියැක්ට් කරලා හරියට බුලිෂ් OF එකේ 150 රියැක්ට් කරලා මාකට් එක ගිහිලා තියෙනවා. එතකොට මෙන්න මේ මෙතන හැදෙන දේ වලින් කියන්නේ මෙතන හැදෙන
මේ මාර්කට් එක මූව් වෙන ප්‍රයිස් ඇක්ෂන් එකෙන් අපිට තීරණය කරන්න පුළුවන් එක්ස්පෙක්ට් කරන්න පුළුවන් මෙතන ලික්විඩිටි තමයි මෙන්න මේ හයි එකේ හෝ ලෝ එකේ ගත්ත කියන එක. හරිද? හැබැයි පොඩි ගැටලුවකට තියෙන්නේ මේක සිද්ධ වෙලා තියෙන්නේ ලන්ඩන් ඕපන් එකෙන් පස්සේ. හරිද? එතකොට මෙතන ඉන්ට්‍රි එක ගන්න එක ටිකක් රිස්කි කියන එකත් මතක තියාගන්න. හරි. ඒ වගේම ඒෂියන් එකේ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් ලන්ඩන් ඕපන් එක. කියන්නේ ලන්ඩන් එකේ හැදිච්ච හයි එකත් ඔයාලට පුළුවන් ලන්ඩන් ඕපන් එක ලන්ඩන් ක්ලෝස් එක නෙමෙයි. ලන්ඩන් ඕපන් එකේ හදපු හයස්ම පොයින්ට් එකේ ලික්විඩිටි ඒක ලික්විඩි විදිහට අරගෙන ඒකත් ලන්ඩන් ඔයාලා බලා ගන්න පුළුවන් තවත් කිලි සෝන් එකකදී ලන්ඩන් ක්ලෝස් එකේදී ලන්ඩන් ක්ලෝස් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මොකද කරලා තියෙන්නේ මාකට් එක අන්න මේ ඉන්ඩිකේටර් එකේ පෙන්නන මේ විදිහට ලන්ඩන් ක්ලෝස් එක මෙන්න මෙතන ලික්විඩි අරගෙන තියෙනවා මාකට් එක ඊට පස්සේ පල්ලෙහාට මෙන්න මේ ලෙවල් එක through trade වෙලා තියෙනවා මාකට් එක හරිද මෙන්න මේ ලෙවල් එක through මාකට් එක trade වෙලා තියෙනවා එතකොට මෙන්න මේක මම ගන්නවා දැන් මේක ගන්න පුළුවන් අපිට බ්‍රේක් එකක් විදියට right මේක බ්‍රේක් එකක් විදිහට ගන්න පුළුවන්. හරිද? මේක එක්තරා විදිහක බ්‍රේක් එකක්. මොකද මෙතන ස්වීප් කරලා උඩට බ්‍රේක් කරලා මෙතන OB එකක් ක්‍රියේට් කරලා දිනවා. පල්ලෙහාට ඊට පස්සේ මෙන්න මේ කැන්ල් එකෙන් බ්‍රේක් කරලා මේක බ්‍රේක් එකක් වෙලා තියෙනවා. බ්‍රේක් බ්ලොක් එකක් විදිහට ගන්න පුළුවන් මෙතන නම් එහෙම නැත්තම් බලනවා නම් මෙන්න මේ කැන්ස් තුනම අපිට OB එකක් විදිහට ගන්නත් පුළුවන්. හරිද? එතකොට මාකට් එකේ නෙමෙයි මෙන්න මෙහෙට උඩට පුල් බෑක් එකක් දීලා මාකට් එක මෙන්න මේ ලෙවල් එකෙන් උඩට ගිහිල්ලා ඒ ලෙවල් එකේ පල්ලෙහාට ආය මාකට් එක ට්‍රේඩ් වෙලා මෙතනින් උත් මාකට් එක බ්‍රේක් කරලා තියෙනවා. එතකොට ඔයාලට මෙතනින් හොඳ එන්ට්‍රි එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කරන්ට් ප්‍රයිස් එක, ඒ කියන්නේ මාකට් එකේ හයි ටයිම් ෆ්‍රේම් මෙහි ස්ට්‍රක්චර් එක කොහොම තිබ්බත් මෙතන කරන්ට් ප්‍රයිස් එක ගැන අවබෝධයකින් ඉන්න. එතකොට තමයි ඔයාට මේකේ ප්ලේ කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට තමයි ඔයාට මේකේදී ලස්සනට වැඩක් ප්ලේ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන බලන්න මං previous day ලන්ඩන් ක්ලෝස් එකේ ලික්විඩිටි මෙබ ලන්ඩන් ක්ලෝස් එකේ ලික්විඩිටි අද නිව්යෝක් එකේ එන්ඩ් ගේදි වගේ නිව්යෝක් එකේ එන්ඩ් ගේදි වගේ අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන සෙටප් එකක් ගහලා තියෙනවා. ඉතින් මේක මම බලන එක විදිහක්. මගේ එකම සෙටප් එක මේක නෙමෙයි. මම මේක බලන විදිහක්. ඉතින් ඔන්න බලන විදිහක් කියලා දුන්නා. මම හිතනවා මේක වඩා ගොඩාක් ඉම්පෝටන්ට් වෙන්න ඇති. අනේ ඉතින් ලයික් කරන්න අමතක කරන්න එපා. හරිද? ෂෙයා කරන්න. ඉතින් වාගේ පොසිටිව් කමෙන්ට්ස් සෙක්ෂන් එකේ දාන්න. ඔය ඉන්නවනේ ඉරිසියා කාඩ කට්ටිය එහෙම ඉතින්. හරිද? මේ වගේ වීඩියෝ එකක් දැක්කම ඔය කෝස් කරන YouTube එකේ වීඩියෝ උගන්නලා කෝස් කරන උන්ගේ හෙන්චයියෝ එයාලා මෙයාලා ඉන්නවනේ. අනේ ඉතින් ඔයාලට පුළුවන් කමෙන්ට්ස් දාන්න. ඒ කමෙන්ට් උත් ඔයාලගේ දාන්න. ඒතකොට තවත් වීඩියෝ එකකට ඉච්චනවා. ඔයාලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඔන්න ඔය දේවල් ටික මතක් කරා. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඒ වගේම මේක ෂෙයා කරන්න. මේකෙන් දෙයක් ඉගෙන ගත්ත කෙනෙක් නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. group තියෙනවා. අය මතක් කරනවා. ගිහින් groups වලට join වෙන්න. තව මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් සුබ දවසක්. මම මාස්ටර්ලස් ටීම් එකෙන් සිතු විජේ සූරිය.